මේ තියෙන හන්දි කඩේ බිරියානියක්. ඒතර මේ තියෙන මං හදපු බිරියානිය. බලමු මොකක්ද හොඳ කියලා. ඒතර හන්දි කඩේ බිරියානිය කරන රුපියල් 800ක්. මගේ බිරියානිය හදන්න මට ගියා ඇත්තටම රුපියල් 1100ක් 1200ක් වගේ මුදලක්. මුලින් බලමු මගේ බිරියානියේ පෝෂන් එක. ඒකේ පෝෂන් එක වුණා ග්‍රෑම් 783. ඊට පස්සේ හන්දි කඩේ බිරියානියේ පෝෂන් එක වුණා ග්‍රෑම් 1125. මේ දෙකේ අපියරන්ස් එක නම් මෙහෙම තමයි තියෙන්නේ. මගේ බිරියානිය එක නම් මන් දෙන්නේ තියෙන ෆොයිල් බොක්ස් එක තමයි. හන්දි කඩේ බිරියානිය තියෙන්නේ පේපර් රැපින් එක. එතකොට හන්දිය කඩේ බිරියානි කරන ඔහොම තමයි දෙන්නේ. ඒගොල්ලෝ බොයිල් එග් එකක් දීලා තව ෆ්‍රයිඩ් චිකන් එකක් දීලා තියෙනවා. ඊට අමතරව ඉතින් බිරියානි කියන් පේන්න දෙයක් නැහැ. හරි දැන් බලමු මගේ බිරියානි කොහමද මම හදලා දෙන්නේ කියලා. ඒකේ මම උඩින් ගානිෂ් කරලා තියෙනවා ෆ්‍රයි කරපු අනියන් වලින්. ඊට පස්සේ චිකන් ලෙග් එකක් තියෙනවා, බොයිල් ලෙග් එක තියෙනවා. එතකොට හන්දිය කඩේ බිරියානියට දුන්නා චොප්සියක්, චිකන් ග්‍රේවි එකක්, සෝස් එකක්, ඒ වගේම චිලි පේස්ට් එකක් දීලා තියෙනවා ඒගොල්ලෝ. ඊට පස්සේ මගේ බිරියානි එකට මම සර්ව් කරනවා රයිත එකක්. රයිත එකත් මම තමයි හදුවේ. හරියට මේ ටේස්ට් එක බලමු මගේ බිරියානි එක නැත්තම් හන්දිය කඩේ බිරියානියද හොඳම රහ කියලා. හරි ඉතින් අද ටේස්ට් එක තින් ගත්තොත් නම් මේ දෙකේම හොඳ ටේස්ට් එකක් තිබ්බා. හැබැයි හන්දිය කඩේ බිරියානිය නම් පොඩ්ඩක් බිරියානි ටේස්ට් එකට පිටින් යන ටේස්ට් එකක් ආවේ ඒකේ. මගේ බිරියානිය අතින් ගත්තොත් නම් මට ඒකේ හොඳ ටේස්ට් එකක් ආවා. ඇත්තම කිව්වොත් හන්දිය බිරියානියට වඩා බිරියානි එකට පොඩ්ඩක් එහාට ගිහින් තියෙන ෆ්‍රයිඩ් රයිස් ටේස්ට් එක තමයි එන්නේ. එයාද ඉතින් මම තෝරගන්නේ මේ මං හදපු බිරියානි තමයි.